ආයෙක මොන මගුලක් කරලා සීන නැති වගේ කියලා මන් දන්නේ නැහැ නේ. Cut. Roll sound, roll camera. Rolling. Sound rolling. Okay, action. Roll camera. Right, move. Okay. Order please. Okay, action. Pilih Danny ini itu. Dialog berani. Ono adiat sila, adiat sila ini wadian. Aneh sila wadian. බෝවන් ඉතින් ආචාර්ය සෝමරත්න දිසානායක මහත්මයා සහ රේණුකා බාලසූරිය මහත්මිය සමග මම රංගනයෙන් දායක වන තුන්වෙනි චිත්‍රපටය තමයි The Rapist චිත්‍රපටය. මුලින්ම ස්තුතිවන්ත වෙන්න ඕනේ මගේ ආදරණීය රේණු නැන්දටත් සෝමිසටත් මම ඔවුන්ගේ තුන්වෙනි නිර්මාණයට විශ්වාසයක් තියලා මම තෝරාපත් කරගත්තා. ඉතින් මේ දින වල අපි දඹුල්ලේ රූගත කිරීම පටන්ගෙන නිමාවට වෙනකම් ඇවිල්ලා තියෙනවා. මම හිතන්නේ සුප්පා කුමාරගේ චරිතයෙන් එතකොට කපුටු කොහොන නිර්මාණ තුලින් ප්‍රේක්ෂකයන් මාව දැක්කෙත් වෙනස්ම චරිත දෙකක් විදිහට. හැබැයි මේ The Rapist චිත්‍රපටයේ ශශිකා කියලා කියන්නේ අහසට පොළව වගේ. කිසිම වෙලාවක මම හිතන්නේ ප්‍රේක්ෂකයන් ශශිකා කියන චරිතයක් ඒ වගේ කැරක්ටරිස්ටික්ස් තියෙන චරිතයක් මම හිතන්නේ දැකලා නැහැ තාම මගෙන්. ඉතින් මම හිතනවා ඒ වගේම තමයි The Rapist කියන ප්ලොට් එකත් මම හිතන්නේ සිනමා කර්මාන්තරය ප්‍රේක්ෂකයන්ට ඉතාමත්ම වෙනස් ගණේ නිර්මාණයක් වේවි. ඉතින් නොබෝ දිනකින් රූගත කිරීම අවසන් වුණාට පස්සේ ප්‍රේක්ෂක ඔබ අතට Rapist නිර්මාණය පත්වීමට නියමිතයි. ඉතින් අපිත් එක්ක රැඳෙලින්න කියලා ආරාධනා කරනවා. Rapist චිත්‍රපටයේ රූගත කිරීම අතරතුර තමයි ඉන්නේ. මම හිතන්නේ මම සෝමි මාමත් එක්ක කරන තුන්වෙනි චිත්‍රපටය මේ. සූර්යාර්ණ චිත්‍රපටයෙන් තමයි පටන් ගත්තේ. පස්සේ සිංහබාහු චිත්‍රපටය කළා. දැන් Rapist. මට හරි විශේෂයි මේ අධ්‍යක්ෂතුමා. මොකද මාව මේ සිනමාවට බිහි කරන්නේ ඔහු. අපි නිකන් විහිළුවට වගේ කියනවා මගේ අප්පච්චි මගේ ජීව විද්‍යාත්මක පියා වගේ මේ සිනමාවේ මාව මේ සිනමාවට අරගෙන ආපු පියා තමයි සෝම මාම කියලා. මොකද 2003 වර්ෂයේදී සූර්යාරණ චිත්‍රපටයෙන් තමයි මම මේ ශාස්ත්‍රයට ආවේ. ඉතින් ඒක නිසා මේ මතකයන් එක්ක මේ නිර්මාණයේදී හරි ආදරයක් දැනෙනවා. මොකද සෝම මාම අධ්‍යක්ෂණය කරන ක්‍රමවේදය ඔහුගේ ක්‍රමවේදය මට හරි හුරුයි. දැන් අවුරුදු ගාණක් තිස්සේ වැඩ කරන නිසා Rapist මං හිතන්නේ සෝම මාමත් එක්ක මම පෙර කරලා නැති විදිහේ ආකෘතියක් පෙර කරපු නැති විදිහේ වෙනස්ම විදිහක නිර්මාණයක්. මේක මේ යථාර්ථවාදී චිත්‍රපටයක්. එතකොට මේ චිත්‍රපටයේ ඇතුලේ Rapist මේ දූෂකයා බවට පත් වෙන්නට සිද්ධ වෙන්නේ මට. නමුත් ඒක අනිත් මිනිසුන් විසින් මට පටබඳින නමක් මිසක් ඇත්තටම මම දූෂකයා නොවේ. ඉතින් ඒ වගේ පුංචි ඉඟියක් දුන්නාම ඇති මං හිතන්නේ චිත්‍රපටය ගැන. ඒ වැඩේ තමයි කරගෙන යන්නේ. හරිම අපූර්වට වැඩ ටික සිද්ධ වුණා. මට ඇත්තටම දැන් ෂූටින් ඕල්මෝස්ට් ඉවරයි. මං හෙට තමයි මගේ අවසාන දවස.